අද අගෝස්තු 23 වෙනි ඉරිදා සියලු දෙනාම දෙවියන් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. අපි ආඥා කරමු. දාබර ස්වාමීනි ඔබ වහන්සේ දුන්නා මේ උදෑසන කාලය ගැන ස්තුතිවන්ත වන අතර පියාණෙනි ඔබ වහන්සේ තුල පළදරන්නට අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වීම ලබා දුන මැනව. පියාණෙනි අද දවස තුලදී අපි ඉගෙන ගන්න යනා වූ බයිබල් පාඩමට ආශිර්වාද කළ මැනව. ඒ තියුණින් ලැබෙන්නා වූ දෙයින් අපේ ජීවිතයට අදාළ කරගෙන ඒ අනුව ජීවත් වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන මැනව. දාබර ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ මේ අසා සිටිනා වූ සියලුම දුවා දරුවන්ව බාර කරන අතර ඔබ වහන්සේගේම රැකවරණය තුර වුණු තැබුව මැනව. මේ සියල්ලම ඉල්ලන්නේ ඔබ වහන්සේගේම උතුම් වූ නාමයේ වටිනාකම නිසාමය. ආමෙන්. අද අපිට ලැබිලා තියෙන මාතෘකාව තමයි දෙවියන් වහන්සේ තුල ඵල දැරීම. ඒ වගේම තමයි අද ඉරිදා වෙන් කරලා තියෙනවා ලෝක ක්‍රිස්තියානි සභා සම්මේලන ඉරිදා ලෙසටත්. මම දැන් පොඩි ගීතිකාවක් ගායනා කරන්නම්. දෙවිඳුන් අප මැව්වේ පොළොවේ ඵල දරන්නයි එක මිනිසෙකුගෙන් තව මිනිසෙකු හට යහපත සිදුවන්නයි. දෙවිඳුන් අප මැව්වේ පොළොවේ ඵල දරන්නයි එක මිනිසෙකුගෙන් තව මිනිසෙකු හට යහපත සිදුවන්නයි. ඔගලන් සියලු දෙනාම මේ පින්තූරය දිහා බලන්න. අපි කණ්ඩ ආස කරන පළතුරක්, හැබැයි ටිකක් මිල අධික පළතුරක්. හොඳට බලන්න මේ මිදි වලට මේ මිදි පොකුරු කොහොමද යා වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවද දන්නේ මේ මිදි ගෙඩි එක එක පුංචි පුංචි අතු කෑලි වලින් එකතු වෙලා තමයි යා වෙලා තියෙන්නේ. ඒ සියල්ලක්ම අර ලොකු මිදි වලට යා වෙලා තියෙනවා. අපි බලමු අපිට මේ යෙදලා තියෙන මේ පින්තූරයට අදාළව තියෙන මිදිවැල ගැන යේසුස් වහන්සේ අපිට මොනවද කියන්නේ කියලා. ඔයගලන්ට බයිබල් තියෙනවා නම් පෙරලා ගන්න. ශුද්ධ යොහන්ගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 17 වෙනි පදය දක්වා. සැබෑ මිදිවැල. සැබෑ මිදිවැල මමය. මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝය. උන්වහන්සේ මා තුළ ඇති ඵල නොදරන සියලු අත කපා හරිනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස පාහිනසේක. මා ඔබට වදාළ දහම කරුණු කොටගෙන ඔබ දැනටම පිරිසුදුය. මා තුළ සිටින්න. මමද ඔබ තුළ සිටිමි. අත්ත මිදිවලට යාවී නැත්නම් වෙන්ව ඵල දරන්ට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය. ඔබ අතුය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියලී යයි. වියලි අතු එක් රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවී යන්නේය. ඔබ මා තුළ සිටින්නහු නම් මාගේ වචනය ඔබ තුළ පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න. ඒ ඔබට දෙනු ලැබේ. මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන්ය. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මා මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතිනසේම ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය
ඔබ තුල ඇතිවන පිණිසත් ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත්ය. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි. යමෙකු තමාගේ මිතුරාන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අනකරන දේ ඔබ කරන්න උනම් ඔබ මාගේ මිතුරෝය. මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි. මන්ද දාසෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදනී. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. ඔබ මා තෝරා ගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය. මා ඔබට අනකරන දේ මේය. එකිනෙකාට ප්‍රේම කරන්න. අපි දැන් බලමු ක්‍රිස්තියානි දරුවන් හැටියට අපි දෙවියන් වහන්සේ තුල ඵල දරනවා කියන්නේ මොකක්ද කියන එක. සමහර දුවා දරුවන් අතර ඉන්නවා සමහරක් අය ඵල දරනවා. හැබැයි ඒ ඵල වලින් අනිත් අයට ප්‍රයෝජනයක් නැහැ. Tamanට පමණයි ඒ ප්‍රයෝජනෙ ගන්නෙ. සමහරක් දරුවන් අධ්‍යාපනය තුල ඵල දරමින් උසස් ස්ථානයකට හොඳ පන්තියේ පළමුවෙනියා වෙන්න උත්සාහ කරනවා. ඒවා හොඳයි. හැබැයි සමහරක් ඒ දරුවෝන් ඉන්නවා ආත්මාර්ථකාමී ලෙස තමයි ඒ දේ කරන්නේ. ක්‍රීඩාවක් කරත් Tamanටම හැම වෙලාවෙම ජයග්‍රහණය අපේක්ෂාවෙන් තමයි සිටින්නේ. පරාජයක් බාර ගන්න බෑ. ඒ වගේම තමයි අමතර ක්‍රියාකාරකම් කරනකොටත් උපරිමේ හොඳට කරලා හැම වෙලාවෙම Taman මම පමණයි දිනන්න ඕනේ කියන අදහසින් ඉන්නවා. ඒ පළදැරීම අර්ථවත් පළදැරීමක් නොවන හැටියට තමයි මම සලකන්නේ. ඒ වගේම තමයි සමහරක් අය ඉන්නවා අනිත් එක්කෙනාව පරදලා එයා තමා කොහොම හරි ජයගෙන එහෙම ජීවත් වෙන කොටසකුත් ඉන්නවා. ඒ වගේ තමයි තවත් කොටසක් ඉන්නවා අයියෝ අනිත් එක්කෙනාට නම් ගොඩාක් මේ ටැලන්ට් තියෙනවා මට කිසිම දෙයක් නැහැ. එහෙම කියලා කිසිම උත්සාහයක්වත් ගන්නේ නැතුව ඉන්න එක. එහෙම ඉන්නකොට අපි කොහොමද ඵල දරන්නේ? අපිට තිබෙන යම් සුළු දෙයක් තිබේද ඒ දේ අනුව අපි ඵල දරන්න ඕනේ. එහෙම ඵල නොදරන අතු වලට මොනවද වෙන්නේ කියලා අපිට දේව වචනය තුල කියනවා. ඒවා කපා හැරලා ඒවා වියලි බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි අපිට තියෙන ටැලන්ට් එකක් අපි පාවිච්චි කරේ නැත්නම් ඒක ඉබෙන්ම අපෙන් මැකිලා යනවා. ඒ වගේම තමයි සමහර දුවා දරුවන් කොටසක් ඉන්නවා කොහොමද මේ සමාජයට අර්ථවත් විදියට ඵල දරන්නේ කියන එක. විශේෂයෙන්ම Taman කරන්නා වූ හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගෙන ඒ සාර්ථකත්වය තුළ අනික් අයටත් ඒ ඵල වලින් ප්‍රයෝජන ලබා ගන්නට ඒ දරුවෝ කැප වෙලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි දරුවන් හැටියට අපි මේ ඵල දරමින් අනිත් අයට යහපතක් වෙන ආකාරයට ජීවත් වෙන්න ඕනේ කියලා තමයි අපිට දේව වචනය තුලින් පවසන්නේ. විශේෂයෙන්ම අපිට ඒ වගේම තමයි දකින්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ තුල අපි ඵල දරන්න නම් විශේෂයෙන්ම අපිට ආඥාවයි දේව වචනයයි වැදගත් වෙනවා. දිනපතාම ආඥාව සහ දේව වචනෙන් කොටසක් කියවලා අපේ අධ්‍යාත්මික ජීවිතය ඵල දරන්නට අපිට ඒකෙන් මඟ පෙන්වීමක් ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි යේසුස් වහන්සේ අපිට අපි කියපු බයිබල් කොටස තුල කියනවා උන්වහන්සේ කියනවා අපිට ශ්‍රාවකයන් වෙන්න කියලා. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබ මාගේ ශ්‍රාවකයන් වෙන්න ඕනේ කියලා. සමහරක් දුවා දරුවන් හිතනවා ඇති අපි තාම කුඩා දරුවන් අපි කොහොමද දෙවියන් වහන්සේගේ ශ්‍රාවකත්වයක් දරන්නේ කියලා. හැබැයි ඕගලන්ට පුළුවන් ඕගලන් ඉන්න කුමන වයසක හිටියත් ඒ ශ්‍රාවකත්වයේ යහපත් ලක්ෂණ තුල දෙවියන් වහන්සේ තුල ඵල දරන්නට. විශේෂයෙන්ම
15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය ගැන බැලුවොත් එහෙම ඒක ටිකක් ගැඹුරු එකක්. තමාගේ මිතුරන් උදෙසා දිවි පීදීමට වඩා ප්‍රේමයක් තවත් නැහැ කියලා ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට ඔයගලන් කතන්දර අහලා ඇති, සමහරක් වෙලාවට ඔයගලන් ජීවිතය අත්දැකලා ඇති. තමන්ගේ ජීවිතය පරදුවට තියලා සමහරක් අය කොහොමද ඒගොල්ලන්ගේ මිතුරන්ව, සමහරක් වෙලාව මිතුරන්ව වෙන්න ඕනේ තවත් නාඳුන අයව එහෙම බේරගෙන තියෙන අවස්ථා. ඒ වගේ කැපකිරීම කරන්නට අපි බලාපොරොත්තු දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි අපේ යාළුවන් අතර කවුරු හරි ඉන්නවා නම් වැරදි මාර්ගයේ යන දරුවෙක්, අපේ දරුවව අපේ යාළුවව හරි මාර්ගයට ගන්න එක අපිට සමහරක් වෙලාවට අවදානමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවවලදී අපි ඒ අවදානම අරගෙන ඒ දරුවව යහපත් මාර්ගයට ගෙනියන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ තමයි අපි ඵල දරනකොට අපි කොයි ආකාරයකටද ඵල දරන්න ඕනේ කියලා අපිට පැහැදිලි කරනවා. ගලාති 5:22 සහ 23 වෙනි පදය. කොහොමද අපි තුල සුද්ධාත්මයන්ගේ ඵල තියෙන්න ඕනේ කියලා. මං හිතනවා ඔයගලන්ට මේ පිටිපස්සේ තියෙන බෝඩ් එක පේනවා ඇති කියලා. ඒක පොඩ්ඩක් මම පැහැදිලි කරොත් එහෙම සුද්ධාත්මයන්ගේ ඵල හැටියට මෙන්න මේ විදිහට ඔයගලන්ට දකින්න පුළුවන්. ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මුර්දුකම, ආත්ම දමනය. මේ ඵල 9 අපේ එදිනෙදා ජීවිතය තුළ අපිට පෙන්වන්න පුළුවන් නම් ඒක ඊටමත් වැදගත් වෙනවා. මේවා අපිට කරන්න අමාරු දේවල් නෙමෙයි. අපිට විතරක් අපිට ආදරය කරන අයට විතරක් ආදරය කරන්න නෙමෙයි, අපිට ආදරය නොකරන අයට ආදරය කරන්න, ප්‍රේමය දක්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රීතිය කියන්නේ යහපත් දේ කරලා ප්‍රීති වෙනවන. නැත්තම් කාට හරි විහිළුවක් කරලා කාව හරි අඬවලා ප්‍රීති වෙන එක නෙමෙයි. ඒ වගේම තමයි සාමය. හැම දෙනාත් එක්කම අපි සාමයෙන් ජීවත් වෙන්න ඕනේ. ඔගලොන් කියමනක් අහලා තියෙනවද දන්නේ නැහැ. ඉවසලා බැරිම තැන ඉවසුවා කියන එක. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද වර්තමානයේ ජීවත් වෙන දුවල පුතාලා හැටියට මේ ඉවසීම කියන එක ගොඩක් අය අතර පොඩ්ඩක් අඩුවෙන් තමයි දකින්න පුළුවන්. අපි ඉවසුවොත් එහෙම අපිට ගොඩක් යහපත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කරුණාව. අපිට කවුරු හරි කරුණාවෙන් කතා කරනවට අපි කැමතිද? ඒ දෙයම අපිත් කරන්න ඕනේ. යහපත්කම. අපි හැමදෙනා සමග යහපත්ව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මු르දුකම ඊටමත් වැදගත්. පොඩි දෙයකටත් කවුරු හරි අපෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් එයාට පව් කියන එක නෙමෙයි. එයා ගැන හිත උණු වෙලා යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. පමණ දැන ක්‍රියා කිරීම ඊටමත් වැදගත්. ඒ වගේම විශ්වාසකම අපි තුල තියෙන්න ඕනේ. ආත්ම දමනය ඊටමත් වැදගත්. මොකද අපි වැඩි කරන්න පෙළඹෙන්නේ මේ අපිට ආත්මය දමනය කරගන්න බැරි වුණාම. ඒ නිසා අනිවාර්යයෙන්ම ක්‍රිස්තියානි දරුවන් හැටියට දෙවියන් වහන්සේ ඵල දරන්නට මේ ආත්ම දමනය වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන් ගලාති 5:22 සහ 23 තුල තියෙනා වූ සුද්ධාත්ම ඵල ඔයගලන්ට ඒ ජීවිතය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපි දෙවියන් වහන්සේ තුල හොඳට වර්ධනය වෙන මිදිවැල් වගේ හොඳින් ඵල දරන්න පුළුවන් වෙනවා. එසේ කරන්න දෙවියන් වහන්සේ ඔබටත් මටත් මඟ පෙන්වන සේක්වා. ඒ වගේම තමයි මම ඔයගලන්ට කිව්වා අද දින වෙන් කරලා තියෙනවා ලෝක ක්‍රිස්තියානි සභා සම්මේලන ඉරිදා ලෙස මේ ආරම්භ කරලා තියන්නේ
1948. මේ තුලින් බොහෝ වෙලාවට සිදු කරන දෙයක් තමයි සභා සාමූහිකත්වය එකමුතුව වෙනුවෙන් කටයුතු කරන එක. විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ යුද්ධ තියෙන සමයක ජීවත් වෙන අපිට මේ World Council of Churches කියන එක තුල ක්‍රියාත්මක වෙන එකමුතු වීමේ වැඩසටහන් වෙනුවෙන් අපි යේසුස් වහන්සේට යාඥා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට දෙවියන් වහන්සේ වෙනුවෙන් පළදරන්න හැකියාවක් තියෙනවා නම් ඒ දේ ඉෂ්ට කරන්න ඕනේ. එසේ කරන්නට දෙවියන් වහන්සේ ඔබටත් මටත් මඟ පෙන්වනසේක්වා. ආමේන්. අපි යාඥා කරමු. දයාබර ස්වාමීනි, ඔබ වහන්සේගේ දේව වචනය තුලින් අපට කතා කළ නිසා ස්තුතිවන්ත වන අතර අපට හැකි ආකාරයට ඔබ වහන්සේ තුල පළදරන්නට ඔබ වහන්සේම අපට අවශ්‍ය මඟ පෙන්වීම ධෛර්යයෙන් දුන මැනව. පියාණෙනි, ලෝක ක්‍රිස්තියානි සභා සම්මේලන වෙනුවෙන් යාඥා කරන අතර පියාණෙනි සභා එකමුතු උදෙසා වුන් ගන්නා වූ තීරණවලට ආශිර්වාද කළ මැනව. පියාණෙනි, ඔවුන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකටම ආශිර්වාද කරමින් එහි සිටිනා වූ සෑම සමාජිකාවක්ටම ආශිර්වාද කළ මැනව. දයාබර ස්වාමීනි, ඔබ වහන්සේව අපි තෝරානුගත්තේ ඔබ වහන්සේ අපව තෝරාගත් නිසා ස්තුතිවන්ත වන අතර ඔබ වහන්සේ තුල දිනෙන් දින පළදරන්නට අවශ්‍ය මඟ පෙන්වීම අප සියලු දෙනාටම ලබා දුන මැනව. මේ සියල්ලම ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයේ වටිනාකම නිසාමය. ආමෙන්.